මාතකින්ව දැන් දඹුල්ල කණ්ඩායමට නායකත්වය දුන්නු යුමල් එගොඩගේ යුමල් දැන් තරඟාවලිය ආරම්භයේදී අපි දැක්කා ඉතාමත් හොඳ ආරම්භයක් ලබා ගන්නවා පළමු තරඟයේ පරාජයටපත් වුණත් ලකුණු සංඛ්‍යාවක් හඹාංගට ගිහිල්ලා ඔබේ කණ්ඩායමේ ක්‍රීඩකෙක් ශතකයක් වාර්තා කළා තවත් ක්‍රීඩකයින් ලකුණු අතරට ඉතාමත් හොඳින් ආවා. ඒක දිගටම පවත්වාගෙන යන්නට හැකියාව නොලැබුණේ ඇයි? ඇත්තටම අපේ මේ টොප් ඕඩර් හොඳ බැට්ස්මන්ලා වගේක් ඉන්නවා. දිසස් බණ්ඩාර මේ පළවෙනි මැච් එක හොඳට ලකුණු 100ක් ගහලා දුන්නා අපේ ටීම් එකට. ඇත්තටම අපේ මිඩල් ඕවර් බැට්ස්මන්ලා ටික අපිට මැච් ඔක්කොගෙම වගේ ෆේල් වුණා. ඇත්තටම කිව්වොත් අපි පළවෙනි මැච් එක හොඳට කරා. ඊතුරු මැච් ටික තව ටිකක් හොඳට කරන්න තිබ්බා. ඒකෙන් ලොකු එක්ස්පීරියන්ස් එකක් ගත්තා අපි හැමෝම. යුමල් වැදගත්ම දේ යන්නේ ඒක. දැන් මේ තරඟාවලිය සංවිධානය කරන්නේ විශේෂයෙන්ම ඔබේ පළාත වගේ කොළඹින් පිට පළාත්වල ක්‍රීඩකයෝ කොළඹට ගෙනල්ලා හොඳ අත්දැකීමක් දීලා මේ සියලුම සම මට්ටමේ ක්‍රීඩකයෝ ක්‍රීඩා කරලා අත්දැකීමක් ලබා ගන්න. ඒ අත්දැකීම මොන වගේද? ඇත්තටම කිව්වොත් හොඳයි. මේ ලොකු අත්දැකීමක් ගත්තා අපි. ඇත්තටම අපේ පළාත්වල ඉන්නේ ඩිවිෂන් 3 ගාන මේ ස්කෝලවල කුරුණෑගල මලියදේව සෙන්ට්‍රන්ස් ඩිවිෂන් 1 ගාන අපිට ඒ කියන්නේ ඒකෙන් ලොකු ගොඩක් අපිට මේකක් වුණා. අපි නමුත් අපි හොඳ එක්ස්පීරියන්ස් එකක් ගත්තා මේ ඇවිල්ලා ප්ලේ කරලා. දැන් මෙතනින් ඉදිරියට ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතාමත් හොඳ ආරම්භයක් ලබා ගන්න මේ අත්දැකීම ඉතාමත් වැදගත්. ඔබ පෞද්ගලිකවත් ඔබේ කණ්ඩායමේ අනිකුත් ක්‍රීඩකයන් මෙතනින් ඉදිරියට මොන වගේ බලාපොරොත්තුවක දින්නේ? ඇත්තටම අපි මේ ටූර්නමන්ට් එක අදින් ඉවරයි. අපේ ඊළඟ පාර හොඳ ටීම් එකක් හදාගෙන 17 එකේ හොඳට ප්‍රැක්ටිස් කරලා හොඳ ගේම් එකක් දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. යුමල් අපි සුබ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඉදිරි අනාගතයේදී තවත් හොඳ සාර්ථක තරඟාවලියක් අපිට දැක බලා ගන්නට අවස්ථාව ලබා දෙන්න ඔබේ කණ්ඩායමට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. Thanks. අපේ යුමල් එගොඩගේ සමග කතා කළේ ඔහු තමයි දඹුල්ල කණ්ඩායමට නායකත්වය දුන්නේ. දඹුල්ල කණ්ඩායම මෙවර ප්‍රීමා වයස අවුරුදු 15 වෙනි 15 ශ්‍රී ලංකා යූත් ලීග් තරඟ මාලාවේ තරඟ කටයුතු එසේ නිමාවටපත් කරනවා. ඉතාමත් හොඳ දස්කම් කීපයක් ඔවුන්ගෙන් මුල් කාලයේ මත වුණත් පසුව කිසියම් පසුබෑමක් පෙන්නුම් කළා. නමුත් දක්ෂතා අතින් කිසිසේත් අව탁සේරු කළ නොහැකි යෝන් ක්‍රීඩකින් රැසක් දඹුල්ල කණ්ඩායම තුළ ඉන්න බවත් අප විශේෂයෙන්ම සිහිපත් කරනු ලබනවා.